Mr. Dula. Hello. Hello, Mr. Dula. ඔව් කතා කරනවා. LB Finance එකෙන් කතා කරන්නේ. ඔව්. සිං personal loan එකක් apply කරා නේද? ඔව්. සර්ගේ මේ loan එක system එකෙන් reject වෙලා තියෙනවා. ආ. සර්ගේ දැන් active loan එකක් තියෙනව නේද? arrears වෙච්ච? loan එකක් නෑනේ. crib එකේ පෙන්නනවනේ සර්ගේ loan එකක් දැන් active තියෙන ඒක ඇවිල්ලා අපි EPF එකෙන් ගත්ත loan එකක් EPF එකෙන් තමයි ඒක ගෙවන්නේ. ඒක අපි ගෙවන loan එකක් නෙමෙයි. ඒක EPF එකට against ගත්ත loan එකක්. ඒක ගෙවන්නේ ඒගොල්ලෝ ඒකෙන් තමයි recover කරගන්නේ. නැතෝ වෙන මොකුත් loan එකක් නැහැ මගේ. මට පොඩ්ඩක් කියන්න පුළුවන් බැංක් එක මොකද්ද කියලා සර්? ඒක HDFC බැංකෙන් අර අපිට දෙන EPF එකට against දෙන loan එකක්. ඒක recover කරගන්නේ ඒගොල්ලෝ අපේ EPF එකෙන්ම තමයි. හරි. හරි. ඒක අපි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අර ලක්ෂ 5 ලෝන් එකද? ලක්ෂ 5ක ලෝන් එකක් පෙන්නන්නේ ඒක නේද? ඔව්. හරි. ඊට අමතරව තව මේ ලෝන් එකක් තියෙනවා රෙන්ටල් එක 9000 ගණක් වගේ යන මේ ලෝන් එකක් තියෙනවා. නෑ. වෙන මුකුත් loan නම් මම අරගෙන නැහැ. මම අරන් තියෙන්නේ ඔය loan එක. හරි. මෙහෙම කරන්න පුළුවන්. මුලින්ම නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් එකේ මොකක් හරි ලෝන් එකක් තිබිලා තියෙනවා නේද සර්? නෑ. මගේ එහෙම මුකුත් මගේ වෙන කිසිම loan එකක් නෑ. ඔය ඕකත් ඔයගොල්ලන්ට පෙන්නන එකත් loan එකක් නෙමෙයි. මගේ EPF එකේ system EPF එකේ against තමයි ගත්තා. ඒකෙන් set off කරන එකක්. හරි පොඩ්ඩක් ලයින් එකේ ඉන්නකෝ. හරි. හලෝ. Okay. සර්ගේ ක්‍රිබ් එකේ සෙටල් වෙච්ච NDB එකේ ලෝන් එකක් තියනවද? නෑ. මගේ නමට මුකුත් loans නෑ. එක loan. ඔයාගේ නමට ක්‍රිබ් එකේ මේ ඇඩ් වෙලා තියෙනවා සර්. නෑ නිති මම ගත්ත මම loan කරන්නේ නෑනේ. සෙටල් වෙච්ච ක්‍රෙඩිට් කාඩ් දෙකක් තියෙනවා. ඒව settle කරලා තියෙන්නේ. හරි. ඊට අමතරව NDB එකේ ලෝන් එකක් තිබිලා තියෙනවා සර්. ඒක ඇප්ලයි කරලා නම් තියන්නේ ඔයා 2024 අගෝස්තු 16. නෑ මම loan එක කරන්නේ නෑ මිස්. එනම් මොකක් හරි වැරදීමක්. මම loan එක කරන් තියලා නම් මම මේවා කරන්නේ නෑ. මොකද මම ඔයගොල්ලන්ගෙන් loan එකක් ඉල්ලන්නෙත් නෑ. ඒක තමයි සර් පෙන්නන්නේ මේක. ඒතකොට එහෙනම් මොකක් හරි වැරදීමක් වෙන්නද? මොකද මම එහෙම පාවිච්චි කරපු මුකුත් නැහැ. මම loan එකක් කොහෙන්වත් අරගෙනත් නැහැ. අපි මේ දැන් ක්‍රිබ් එක චෙක් කරන ගමන් තමයි කියන්නේ. හරි. අපිට පොඩි ටයිම් එකක් දෙන්න. අපි මේක හරියටම චෙක් කරලා ඔයගේ ලෝන් එක ඔව් මොකද මම පුළුවන් බැරිද කියන එක අප්ඩේට් එකක් දෙන්න. හරි. හරි. මම මෙහෙන් ඉස්සරහට මේක හරි වෙන්නේ නැති. මේක EPF PDF ලෝන් එකක් වෙන්න පුළුවන්. මේක මොකද දන්නේ ලෝන් එක? ඉතින් මේ බලන්න ක්‍රෙඩිට් කාඩ් එක සෙටල් වෙලා තියෙනවා කියලා. මෙයාගේ බලන්න සම්බන්ධයෙන් මේ withdrawal behavior කවුලක් නැද්ද? බැංක් ස්ටේට්මන්ට් එක මෙහෙමයි දැන් ඒක හරි විතරක් තියෙන එකයි චෙක් කරා. ඉස්සරහට යනකොට ඇක්චුවල් පැත්තකින් දැන් ඔය බිහේවියර් එක බෑන් ක්‍රිබ් එකේ කීයද ආලි කියලා අපට? 160 රිජෙක්ට් කරනවා කියන්නේ මොනවද හරි කියනවා අපිට කිව්වොත් හරි. මේ මොනවද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ
දෙකයි හදන්නේ ඒක නෙමෙයි නේද? ආන්ද. කොච්චර බෑග් එකක් තියෙනවා. ඔව් ඒක තියෙනවා. ක්‍රිබ්බකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔව්. එතන select දැන්. නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ක්‍රිබ්බේ ඔව්. ඔයාගේ මෙඩිකල් එකක් පෙන්වන්නේ ක්‍රිබ් සෙටල් මෙඩිකල් එකක් තියෙනවා ලක්ෂ 4 මාර්ක දෙනවා. ඒක සෙටල්. මෙහෙමයි මට ආවි ඩොක්ටර් ඉස්සර කිව්වා මට ආවි ඩොක්යුමන්ට් චෙක් කරලා බලන්න පුළුවන්. මගේ සයිඩ් එකෙන් ප්‍රශ්න මගේ සයිඩ් එකෙන් එහා පැත්ත අප්‍රූවල් සයිඩ් එකෙන් මොකක් කරනවා මම මට ඉන්ෆෝම් කරන්න. එතකන් එහෙම වුණොත් මම චෙක් කරලා බලලා එහෙම වුණොත් මම ඔයාලට දැන් මෙසේජ් එකක් ඩොක්යුමන්ට් වගේ තියෙනවා ඒක කියනවා මම මෙසේජ් එකක් දාන්නම් කියලා. මට ඒක දාලා තියෙනවා මම චෙක් කරලා බලලා ඉන්ෆෝම් කරනවා. pending documents වගේ තියෙනවා. දැන් කොච්චර කාලද ඔයාලා ජොයින් වෙනවා මේ සැලරි වැටෙන වල 25 නේද? ටීචර් කෙනෙක් නෑ. නෑනේ. මෙයාට බැංක් අප්ඩේට් පේෂන්ට් එක නම් හරි. බැංක් ඔව්. බැංක් අප්ඩේට් ඒ මාස තුනෙන් තියෙනවා නම් හැටඩේ මම චෙක් කරනවා. ඒකත් chance එකක් තියෙනවා. තාරසි. ෆොටෝ නම් ක්ලියර් නැහැ. මම WhatsApp නම්බර් එකක් දුන්නොත් ඒකම දාන්න පුළුවන්ද ඔයාලට? මම දැන් කියන්නද? ඒක ට්‍රාන්ස්ෆර් එකක් නෙමෙයි. ඒක අපි තමයි ට්‍රාන්ස්ෆර් කරන ඒවා බලනවා. ට්‍රාන්ස්ෆර් කරන ඒවා දැන් මෙයා කමර්ෂියල් නේ බැංකුව. ට්‍රාන්ස්ෆර් කරනවා නම් සම්පත් එකට ඒ ට්‍රාන්ස්ෆර් කරන එකේ ස්ටේට්මන්ට් එකක් ගෙන්න ගන්නවා. ඒකේ withdrawal behavior එකක් බලනවා. බලලා තමයි ඒක ප්‍රොසෙස් කරන්නේ. ඔය ටික දාලා මෙයා දාලා තියෙනවා මම මොනිටර් චෙක් කරලා බලලා ඉන්ෆෝම් කරනවා. හරි මම මේක මේක කරන්න මම කියලා රෝල්ස් වලින් චෙක් කරනවා මම ටී ෂීට් බලන්න උදන්නේ මම ඉන්ෆෝම් කරන්න නේද එතකම මම චුට්ටක් දාලා තියෙනවා මම ආට මන්දේ මොනින් මගේ ඉන්ෆෝම් උඩට යන්නකෝ ඒකේ දාලා කරන ඩවුන්ලෝඩ් කරලා ටෙස්ට් මම මුලින්ම චෙක් කරලා බලලා මම දැන් බලද්දි තිබ්බනේ මම කිසි ගණන් ඊට පස්සේ ඔයාලට ඒක සෙටල් කරලා ඔයා එහෙනම් ඩවුන්ලෝඩ් කරන් ඇත්තේ වෙන එකක්ද බලන්න නෑ අපි ඔව් හරි මැයි 23 නේ වැටලා තියන්නේ. next pay එක හම් වෙනවා 80000 ඒක තමයි පොඩි. ඒක දිහාට මම දාන්න කිව්වා.
මේක පින්ඩියල නැද්ද? හරි. මේ අහන්නක මොකද්ද කරන්න ඕනේ ඒකට මම? මොකද්ද වෙලා තියෙන්නේ? ඒක EPF ETF ඩිඩක්ට් වෙලා තියෙනවා. ඒක දාලා අහන්න ඕනේ මට ඔය මනෝසයන් ක්‍රිබ් එකේ කියන එකත් එක මට අවශ්‍ය කරලා දෙන්න. ටික වෙලාවක් යනවා. ඔහොම ඉන්නකොට පස්සේ. EPF ETF ඩිඩක්ට් වෙනවා. හෂිනියක් මෙයාට ලෝන් එකක් ඇවිල්ලා තියෙනවා කියේ ට්‍රිප් එක ඩවුන්ලෝඩ් මෙයාගේ මේ ලෝන් එකක් තියෙනවා මේ දැන් කතා කරපු කස්ටමර් කෙනෙක්. මේ මිනිස්යාගේ EPF EDF වලට කොහොමත් අර මේ ඇරියස් වල ලෝන් තියෙනවනේ. ඒක කොහොමද අපි ගණන් ගන්නෑනේ. එතකොට තව මේ මිනිස්යාගේ NDB එකේ ලෝන් එකක් පෙන්නනවා. හැබැයි ඒකේ amount එකක්වත් මේ මුකුත් පෙන්නන්නේ නැහැ. ඒකේ ඇරියස් වෙලා කියලා පෙන්නනවා. ඒක සෙටල් වෙච්ච දවසක්වත් පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක ඇහුවාට පස්සේ මෙයා කියනවා එයාගේ කිසිම ලෝන් එකක් නැහැලු. එයාගේ ඔය EPF ලෝන් එක විතරලු යන්නේ. ඊට පස්සේ එයා ක්‍රෙඩිට් කාඩ් දෙකකුත් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් දෙකත් සෙටල් වෙලා තියෙන හොඳටම ඇරියස් වෙලා. මේ අරක මෙයා කියනවා අනේ 9013ක් තමයි පෙන්නන්නේ. එපා නේද දෙන්න? මෙයාට කියන්න මෙහෙම මේ ක්‍රෙඩිට් කාඩ් එකේ ඉෂුව එකකුත් තිබිලා තමයි සෙටල් වෙලා තියෙන්නේ. ඒකට අපේ අප්රූවල් එකත් එක මම චෙක් කරහම අප්‍රූවල් එකෙන් ප්‍රොසෙස් කරන්න එපා කියලා තමයි. ඩොනට් දෙන්න. ඩොනට් දෙන්න. ඔයාලට කතා කරන්න වෙනකන් දෙන්න මම හරි කතා කරන්නේ. ආ 7 ගානකට ඩොනට් එකෙන්නේ. ඔව්.